අපි ඔබ වහන්සේට ස්තුතියි කියනවා අපේ නේතන් නිසා. පියාණනි අද වගේ දවසක ඔබ වහන්සේ ඔහු ගැන සැලසුම් හදලා ඔහුට කලින් සැලසුම් කරපු ජීවිතයක් සහිතව ඔහු මේ පොළවට එවුව නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. පියාණනි දරුවගේ මුළු අනාගතයම අපි දන්නවා ඔබ සැලසුම් කළා ඉවරයි. මේ අද ඔහුගේ උපන්දිනය සමරන මොහොතේ මම නේතන්ගේ ජීවිතයට ප්‍රකාශ කරනවා ප්‍රඥාව. ස්වාමිනී පුදුම ප්‍රඥාව. එදා යේසුස් වහන්සේ මිනිස්යත් සහ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව වැඩුණා මෙන් ඒ අනුග්‍රහය මේ වෙලාවේ අපි නේතන්ට ප්‍රකාශ කරනවා. නේතන් ඔබගේ පූර්ණ කරුණාව සහිතව වැඩෙන්න යන නිසා අපි ඔබට ස්තුති කරනවා. නිරෝගී සුවය දරුවගේ කොටසයි. පියාණනි අපි මේ ඔහුගේ උපන්දිනයේ දවසේ ප්‍රකාශ කරනවා. ඔහු කවදාවත් කිසිම තැනක වලිගය වෙන්න යන්නේ. ඔහු හැම තැනම හිස වෙන්න යනවා. ඔහු දේවල් අත්පත් කරගන්න යනවා. ඔහුගේ පරම්පරාවේ කවුරුත් නොගිය තැන්වලට නේතන් යන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් සහ උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන දරුවා ජීවත් වෙන හැම දවසකම එසවෙන්න යනවා. පියාණනි නේතන් අපිට ගෙදරට සභාවට ඔබ ආශිර්වාදයක් කරලා තියෙන නිසා ස්තුතියි. ඔබගේ ආදරය දරුවා සමග තැබුව මැනව. ඒ කාටවත් දෙන්න බැරි ඔබගේ පුදුම ආදරේ දරුවව දරුව මැනව. ස්වාමිනී දරුවගේ හදවත ඔබට බාර කරනවා. පියාණනි ඒ හදවතේ අම්පුරු තැන් ඔබ ස්පර්ශ කරලා ඔබගේ උතුම් කරුණාවෙන් වසා ගන්නට කියලා ඉල්ලනවා. ඔබගේ අනුග්‍රහය කරුණාව දරුවගේ ජීවිතයේ සියලු දවස්වලදී යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Happy birthday